අපි අද කතා කරන්න යන්නේ කොරියා ඉතිහාසයේ විශිෂ්ටතම රජතුමා ලෙස සැලකෙන සෙජෝන් රජතුමා ගැනයි. ඔහු සාමාන්‍ය රජ කෙනෙක් විතරක් නෙවෙයි. තම ජනතාවගේ ජීවිතය වෙනස් කළ විශිෂ්ට නායකයෙක්. අද කොරියන් ලැන්ග්වේජ් එක නැත්නම් කොරියන් භාෂාව ලෝකේ පුරා ජනප්‍රියලා තියෙනවා. කොරියන් භාෂාවේ අකුරු පද්ධතිය වෙන හොංගල් නැත්නම් කොරියන් අක්ෂර මාලාව නිර්මාණය කළේ මේ මහා රජතුමාමයි. ඉතින් අද අපි බලමු කොරියාව වෙනස් කළ මේ අසාමාන්‍ය රජතුමාගේ කතාව. සෙජෝන් රජතුමා 1397 වර්ෂයේ උපත ලැබුවා. ඔහුගේ මුල් නම වුණේ ඉදෝ. ඔහු උපත ලැබුවේ ජොසෙන් රාජවංශයේ රාජකීය පවුලක. කුඩා කාලයේ සිටම ඔහු බුද්ධිමත්, නිහතමානී සහ ඉගෙනීමට ආසාවක් තිබූ කෙනෙක් කියලා කියනවා. අවි පුහුණුවට වඩා ඔහු කැමතුනේ පොත් කියවෙන්න සහ විද්‍යාව ඉගෙනීමට. ඒ කාලේ රජකුමාරයන් බොහෝ දෙනා බලය ගැන සිතද්දී සෙජෝන් ජනතාවගේ ජීවිතය ගැන සිතුවා. 1418 වර්ෂයේදී සෙජෝන් ජොසෙන් රාජවංශයේ 4 වන රජතුමා ලෙස රජ බවට පත් වුණා. ඔහු රජ වුණාට පස්සේ රටේ දියුණුව වෙනුවෙන් විශාල වෙනස්කම් දැසක් ආරම්භ කළා. ඔහු විශ්වාස කළේ රටක් ශක්තිමත් වෙන්නේ ජනතාව ශක්තිමත් වුණොත් විතරයි කියලා. ඒ නිසාම ඔහු ගොවිතැන, අධ්‍යාපනය, විද්‍යාව සහ සංස්කෘතිය දියුණු කරන්න වැඩ කළා. සෙජෝන් රජතුමාගේ විශාලම සාර්ථකත්වය වුණේ ඒ හංගල් කියන කොරියන් අක්ෂර මාලාව නිර්මාණය කිරීමයි. ඒ කාලේ කොරියන් ජනතාව භාවිත කළේ චීන අකුරු. නමුත් මේ චීන අකුරු ඉගෙන ගන්න අමාරු වුණා. සාමාන්‍ය ජනතාවට ලියන්නවත් කියවන්නවත් ගොඩක් අපහසු වුණා. මේක ලැබූ සෙජෝන් රජතුමා හැමෝටම පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් භාෂා පද්ධතියක් නිර්මාණය කරන්න තීරණය කළා. අවසානයේ එහි ප්‍රතිඵලයක් විදිහට හංගල් නිර්මාණය වුණා. අද ලෝකයේ පහත්සුම සහ විද්‍යාත්මකම අක්ෂර මාලාවක් ලෙස හංගල් සැලකෙනවා. සෙජෝන් රජතුමා භාෂාව විතරක් නෙවෙයි විද්‍යාව සහ තාක්ෂණය දියුණු කළා. ඔහුගේ කාලයේ astronomy tools, water clocks, rain gauges නිර්මාණය කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ගොවිතැන දියුණු කරන්නත් ඔහු විශාල උත්සාහයක් දක්වලා. ඒ නිසා ජනතාවගේ ජීවිතය තවත් පහසු වුණා. අදට දකුණු කොරියාව තුල සෙජෝන් රජතුමාට විශාල ගෞරවයක් තියෙනවා. සෝල් නගරයේ ඔහුගේ විශාල පිළිමයක් පවා තිබෙනවා. කොරියන් මුදල් නෝට්ටු වලත් සෙජෝන් රජතුමාගේ රූපය භාවිතා කරනවා. කොරියන් ඉතිහාසයේ මහා රජ කියන ගෞරව නාමයට ලක් වූ රජ කෙනෙක් තමයි මේ සෙජෝන් රජතුමා. සෙජෝන් ද ග්‍රේට් කියන්නේ රජතුමෙක් විතරක් නෙවෙයි. තම ජනතාවගේ අනාගතය වෙනස් කළ විශිෂ්ට නායකයෙක්. අද කොරියන් භාෂාව ලෝකේ පුරා පැතිරලා තියෙන්නේ. කොරියන් කල්චර් එක ලෝකේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒකට පදනම දෙන්නේ මෙන්න මේ විශිෂ්ට රජතුමාමයි. ඉතින් මේ වගේ කොරියන් හිස්ටරි වීඩියෝ බලන්න අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා.